Hello friends, welcome to Double S Gamer sitting on other play කරන හදන්නේ තවත් බස් ගේම් එකක්. ඉතින් ඔයාලට පේනවා ලස්සන බස් එකක් තියෙනවා අපිට AC බස් එකක්. ලෝරි චැසි වගේ නෙමෙයි ඉතින් මේවා. ආයි හොඳ මේ AC බස් එකක්. So ඉතින් අද ප්ලේ කරනවා අපි සුපිරි ගේම් එකක්. ඔයාලට බලා ගන්න පුළුවන්. අපිට මේකේ මේ හෝන් සිලෙක්ෂන් කරන්න පුළුවන්. හැබැයි අර ශ්‍රී ලංකන් බස් ගේම් වල වගේ මේවා අපිට එහෙමම නිකම්ම මේව කරගන්න බෑ. අපි මේවා සල්ලි දීලා වුණ හදා ගන්න. එතකොට ඉතින් බස් එකේ අපිට මේ දේවල් කරන්න මනි ඕන. ඉතින් අපිට ඩේලි රිවර්ඩ් එක හම්බුණා. ඉතින් ඔහොම තමයි තියෙන්නේ. හරිද? දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ලයිට් තියෙන. දැන් ඊළ එක වැඩි වෙන්න ගාන වැඩි වෙලා තියෙන. දැන් නම් තමයි දාලා තියෙන්නේ. කමන්නේ. ඉතින් අපි වැඩි කතා නොකර යන් ගේම් ප්ලේ එකට. අපි මම කලින් එකක් ගහ හිටියා. අපි ඉතින් කමන්නේ ඒක ඇතරන නිව් ස්ටාර්ට් එකකට යම්. So what location will we select? අපි මෙන්න මේ හරි මේ අන්තිමකට යන්කො. මේවයි නම් මම කියවන්න යන්නේ. එහෙමනේ නම් කියවන්න යන්න හොඳ නෑ. මොකද එතකොට පොඩ්ඩක් අවුල් යනවා. හරි ඉතින් drop off here. ඕක තමයි ඉතින් තියෙන්නේ. පොඩ ඉන්න ඔක්කොටම ගානේ අපි බස් එකේ ආයි ඉතින් නියම වැඩ කැලේ ටිකක් නම් තියෙනවා. මේකේ සමහර දේවල් අපිට අරක වගේ කරන්න බෑ. කිව්වම ඒ දේවල් කිව්වම අපිට දොර ඇරලා බහින්න බෑ. එතකොට සින්දු දාන්න බෑ. විසිල් එහෙම නෑ. 100ට වඩා යන්නත් හරි අමාරුයි. ඉතින් අපි ඉතින් කමන්නේ වැඩි කතා නොකර ගේම් ප්ලේ එකට යමු. හරි ඉතින් එහෙනම් අපි ගේම් ප්ලේ එක පටන් ගමු. යන ගමන් මම ගේම් එකේ විස්තර ටිකක් කියන්නම්. ගේම් එකේ විස්තර කියනවා නම් මේක Play Store එකේ තියෙන MB 100ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ගේම් එකක් තමයි. ඉතින් මේක ඔයාලට පේනවා. මේකේ ඉතින් බලා ගන්න පුළුවන් මේ මොකද්ද සයිඩ් මිරර්ස් එහෙමත් හොඳට තියෙනවා. ක්ලියර්. ඉතින් අපිට මිනිස්සු 48ක් තමයි නාග ගන්න තියෙන්නේ. එකම පාට ඇඳගත්ත මිනිස්සු. එතකොට වනගින්නේ නැද්ද? කමන්නේ. වනගින්නේ නැත්තම් අපිට මොකද? අදාල් නෑනේ. හරි ඉස්සර වන්න පළවෙනියටම සෙට් වුණා. අපිට U-turn ගන්න බෑ කියලා ගහ බෝඩයක්. හැබැයි තියෙන විදිහ අනුව මේ පාර ගියොත් අතරමං වෙන සීන් එකක් තමයි තියෙන්නේ. අපි කමන්නේ අපි ගිහින් බලමුකෝ. මේ ඇත්තටම ලංකාවේ බස් වගේමයි මේ හැම තැනම නතර කර එහෙම තමයි යන්නේ. අදාළ නැහැ. ඔයාලා චුට්ටක් ඉක්මනට නැගගත්තොත් මට වැඩේ ලීසි. අපි පොඩ්ඩක් ඉක්මනට යන්න බලන්න. මේකේ හෝන් තුනක් තියෙනවා. මේක සාමාන්‍ය ඔය නිකන් තියෙන හෝන් එක. අඩු පොඩේ අම්මට ඇසි. අන්න දැක්කද පුතේ? ලෝරියක් කෙලවගෙන තියෙනවා ලස්සනට. ෂෙඩ් එකේ තියෙන හැම වාහනයක්ම පේරලිලා. සමහරක් ඒවා නිකන් මේ එක පිට එක දාගෙන මොනවාද කරනවා. අවුලක් නෑ. ඉතින් අපිට මොකද? හරි යාළුවනේ. ඉතින් ඔයාලම කියනවා වීඩියෝ එක ලයික් කරාද සබ්ස්ක්‍රයිබ් කරාද? වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න බෑනේ නේද? මං කියන්නේ මේ අපේ කියන්නේ ඉතින් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරාද? සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. ඒ වගේම ලයික් කරලා නැත්නම් ලයික් කරන්න මගේ වීඩියෝ එකට. තව වීඩියෝ දාලා තියෙනවා මගේ channel එකේ. ඉතින් channel එකට ගිහින් ඒවත් බලන්න කියලා මතක් කරනවා. ඉතින් පාරකට දාගත්තා.
පොඩ්ඩක් අපි යන්කෝ බලන්න. මේක මට පෙන්වන්න දෙයක් තියෙනවා ඔයාලට. මේක අපි මේ අර යන ගමන් මේ නිකන් තියෙන normal horn එක ගහන්න නැතුව වෙන horn එකක් ගැහුවම මේ අනිත් බස් වලත් කට්ටිය අපිට horn එකක් ගහලා සැලියුට් කරනවා. බොන්න බලන්නකෝ. දැක්කද? ඒක පළවෙනි horn එක ගැහුවේ මම. හැබැයි දෙවෙනි එක ගැහුවේ මම නෙමෙයි. ඒක ගැහුවේ අර අනිත් එක්කෙනා. අපි මෙන්න මේ මිනිස්සු ටික මේ මිනිස්සු ටික අරගෙන හරෝගමු බස් එක. මොකද මේකේ එච්චර සීට් නෑ මම හිතන්නේ. කමන්නේ අපි යන්කෝ නේද? ඉස්සරහට ගිහලා මොකක් හරි අප්සෙට් එකක් වුණොත් අපි බස් එක හරවගමු. ග්‍රැෆික් නම් හොඳයි. අඩෝ ඉතින් මේ බෑනේ කරන්න මුන් පෙරලා ගන්නවනේ වාහනේ. පොඩෙන් ඇක්සිඩන්ට් කරගන්නවා කියලා. කොහොම ඇක්සිඩන්ට් කරගන්නේ? හරිනේ නේ. අපි මැප් එක පැත්තට පොඩ්ඩක් ගිහින් බලමු. හරිනේ ඉතින් අමාරුව. මැප් එකේ මුකුත් නැහැ කියන්නේ මේක එච්චර හොඳ පාරක් නෙමෙයි කියන එකනේ. එහෙනම් අපි ෂේප් එකේ බස් එක හරවගමු. ඔය අතර වටින් හැප්පෙනවා ඉතින්. සාමාන්‍ය හැප්පෙන්න තරම් දෙයක් නැහැ. ඒ වුණාට ඉතින් මොකද කරන්නේ? බස් එක ගාන්ට හරවගත්ත ගැම්මට ලෝරි කාරය හම් පෙරලිලා ඉඳපු දේ. අපිට අදාළ නැහැ නියුගෙන් නේද? හරි ඉතින් ඔයාලා මං විඩියෝ කතා කරන්න නැතුව යන්න. ඔයාලා පොඩ්ඩක් බලන්නකෝ සයිට් සීන් එහෙම හොඳයිද කියලා. ග්‍රැෆික් ක්වොලිටි නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලත් ගහලා බලන්න. පොඩි උන්ට හොන්න එකක් ඕන වෙලා මේ මුල් ලොරිය පෙරලා ගන්නවානේ. ඔය හැමදාම මේ රතු පාට ලොරි කාරයෝ තමයි පෙරලා ගන්නේ. දැන් උන්ට රතු පාට ආසුබද කොහිද? ඒවා දාලා නැහැ. ඉතින් අපි 48ක් හොයාගන්න තියෙනවා. ඉතින් මේ 48 දෙනාව හොයාගන්න අපිට තව 30 දෙනෙක් විතර අඩුයි. ඉතින් අවුලක් නැහැ. අපි පොඩ්ඩක් මේ පැත්තටම රවුමක් දාලා බලමු. හරි ඉතින් ඔය වගේ 3 දෙනෙක් වගේ තමයි ඉන්නේ. එක හෝල්ට් එක. හරි ඔය ඉතින් ඔයාලා හම් පොඩ්ඩක් ඉන්නකෝ බලාගෙන. So ඉතින් welcome back. අපි මේ පැත්ත පාර වහලා ඉඳලා සිග්නල් දාලා අඩු. මේ ඉතින් ආච්චිට හාල් කරන කාර්යෝ හින්දා මටත් මල පයින්නවා. මම හෝල්ට් එකේ ඉන්නවා. පොඩ්ඩක් ඉන්න. ඔයාලට මේ මොන විදිහට හෝල්ට් එකේ කාර් එක නවත්තන්න බෑනේ නේද? තේරෙනවනේ. අර කාර් එක තාම මෙහෙම වුණා. ඉතින් මොනා කරන්නද? ඔයාගේ ගොන්කමනේ පාරේ වාහනේ නතර කරගෙන හිටියේ. යන්නේ තුනීද? මගේ වගේම බස් එක. මේක හැබැයි එක ෆෝල්ට් එකක් තියෙනවා. මේ මම බ්‍රේක් ගහද්දී අනිත් බස් එකේ ලයිට් පත් වෙන සීන් එක. ඒක ඉතින් එක ෆෝල්ට් එකක් කමන්නේ. anyway ඉතින් මොනවා වුණත් ගේම් එකේ ග්‍රැෆික්ස් එහෙමනම් පට්ට කියලා තමයි කියන්න දෙන්නේ. මේ මිනිස්සු නගිනේ මෙහෙම ලැග් එකක් නැහැ. ඉතින් කිසිම හොඳට තියෙනවා ගේම් එක. අපි බලමු මේක අපිට 48 නග්ග ගන්න කොච්චර වෙලා යයිද කියලා.
මොකද්ද දන්නේ නේ පිරිත. අපි නම් එහෙම අර ජය පිරිත ඒ වගේ පිරිත් අහලා තියෙන ඒ වුණාට මේ වගේ පිරිත් නම් අහලා නෑ. කවන්නේ මේ ලංකාව නෙවෙයිනේ නේ. අන්න ඒක. මේ මට හිතෙන්නේ අපි එකම තැන රවුම් ගන්නවා කියලා. මේ මිනිස්සු දෙන්න මං කඩනොත් දැක්කා. කමක් නෑ. ඉතින් අපිට කොහොම හරි ඕනේ මිනිස්සු ටික ගන්නනේ. අපි මේකේ ස්ටීරියෝ කියලා එකක් තියෙනවා. යෝනඩක මේ බස් කාර්යය තාම මෙතනනේ. බෑන් ඉතින් කරන්න පොඩ එන්න. ඔයාලා හින වාතයක් මට බස් එක අරන් යන්න දෙන්නෙත් නෑ. පුළුවන් වේද අපිට මෙතනින් දාගන්න. එතනින් දාගත්තත් ඔතනින් හරව ගන්න බැරි වෙන තියෙන්නේ. අයියෝ. මේකෙන් අන්තිමට කරන්නේ මම මාරයට ප්‍රෑන්ක් එකක් කරා වගේ වැඩක්. අප්ප ගන්න නැතුව දාගන්න නැතුවනේ බස් එක කොහම හරි. අයි බෑනේ ඉතින් හතර වටේ මැනෙනවා බස් එක. මේ ගොම් බස් කාර්යය ඉතින් මෙතන වෙඩින් එකක් කරන්න ගත්තනේ. ඕයි ගණින්කෝක වාතයක් නේ අයියේ ඔයා. මේ වන්ද ගොන් හරකේ මොකා ලයිසන් දුන්නත් දන්නේ. ඔකටම ගන්නේ ඔකට ලයිසන් දීපු එක හොයාගෙන ඉන්නවනේ. මං කරගන්න චුට්ටක් අපිටත් පරක්කු වෙනවා. දැන්ට අපි බලමුකෝ කී දෙනෙක් ඉන්නවද කියලා. කැමරා view එක වෙනස් කරගන්න ඕනේ. මේකේ රෑ වෙනවා ලස්සනට. එතකොට උදේ වෙනවා ලස්සනට. එහෙම ගොඩාක් දේවල් වෙනවා. මේකේ වහිනවා. අපිට වෙන වෙන නගරවල එහෙම යද්දී නම් ට්‍රේන් ස්ටේෂන් පවා හම්බ වෙනවා. ඉතින් එතකොට අපි ඒවෙන් පරිස්සමට යන්න ඕනේ. ඒ පිටි තමයි හිතන්නේ හැමතැනම ප්ලේ වෙනවා. පිරිසක්ද එක්ක මොකක් හරි යාඥාවක් හරි මොකක් හරි සීන් එකක් එන්නේ නැති. ඉතින් අපි ඩිම් කල් ලයිට් එක දාගෙන යන්. පාකින් ලයිට් වගේ යෝයි රතු දානවා කියලා දාපන් මල්ලි. මේකේ මම හිතන්නේ රතු තියෙන වෙලාවට වාහනේ දැම්මොත් අඩයක් වදිනවා. මට මතක විදිහට අපිට තව ළමයිද කවුද දන්නේ කුමාරි 5 දෙනයි ඕනේ. අයියෝ ඉතින් ඔයාලත් එක්ක බෑනේ අංකල් නැන්දේ වැඩක් කරන්න. මං අංකල් නැන්ද කිව්වේ එයාලා කවුද බස් එක පදින්නේ නෑ සෝරි ලොරිය පදින්නේ කියලා කවුද දන්නේ කියලා. මේ මාත් නිකන් පිස්සු කියවනම් මම අර කලින් කියන්නේ ලොරිය පදින්නේ කවුද කියලා දන්නේ නැති හින්දා. ඒක තමයි මම කියන්නේ හැදුවේ. ඔයාලට මේ එක විදියට මේ පිස්සු ගැලෙනවා ඉතින් දන්නේ නැද්ද? පොඩ ඩාම් වෙනවා ඩූම් වෙනවා නේද? ඔයාලා දන්නවනේ ඉතින්. කමන්නේ අපි ඒ කට්ටියම පොඩ්ඩක් ඇත්ත. මේ බස් කාර්යය තාම මෙතන ඉතින්. ඔයාලා ඕනයක් කරගන්න මේ මම නම් අද මැද්දෙන් දාන්න යන්නේ. මම යන්න. එක්ක බෑනේ ඉතින් වැඩක් කරන්න නේද? මට ඒකෙන් උනේ අන්තිමට අන්න අර මනුස්සයව නැති වෙන්න එක. කමන්නේ ඉතින් අපි දාගෙන බලමු එන්න. යාළුවා 3 දෙනාටයි අවස්ථාව තියෙන්නේ. අපි බලමු කවුද හිමිකාරයා ඊ වාසනාවන්ත ජයග්‍රාහී ටිකට් 3. 1 2 3යි. 3ට වඩා නැග්ගොත් ගේම් ෆෝල්ට් එක. මං කිව්වනේ 4ක් නැග්ග. එතකොට 49ක් එන්න ඕනේ. කමන්නේ බස් ස්ටේෂන් එක ගාවම අපිට 49 සෙට් වුණා. 48 නේද? 48. ගාන්ට නවත්තමු. ප්‍රයස්යක් ගහලා ගාන්ට නවත්තමු අපි. මම වැරදි තැන නවත්තලා තියෙන්නේ. දැන් මෙතන අපිට බස්සන්න බෑද කියන්නකෝ. වලකිවි ඩ්‍රොප් ඔෆ් here කියලා ඉතින් එන්ජින් එකත් ඔෆ් කරා. මම නම් හරි තැනට ගෙනල්ලා නතර කරලා තියෙන ඉතින්. මේකේ මිෂන් එක කම්ප්ලීට් කරන්න හරි අමාරුයි මම හිතන්නේ. තව වෙන කොහෙට හරි යන්න තියෙනවා.
පොඩ්ඩක් ඉන්න හින බස් වැරදි පැත්තේද මන්ද ඉන්නේ අපි කොහට හරි අපි පොඩ්ඩක් iPad රවුමක් දාලා ඇවිල්ලා ආයෙ නතර කරලා බලමු බස් එක මේ කැමරා view එක පිස්සු කියලා ඔක්කොටම වඩා අපි ඉස්සරහින් ගිහලා U-turn එකක් ගහගෙන යමු ආතලෙකට තියෙන එක නැතුයි දැක්කනේ කට්ටිය නගින්නේ ඒ කියන්නේ අපේ සීට්ස් ටිකත් ෆුල් පුදුම කරුමයක් නේ රත් වැටුණනේ ෂි U-turn ගහන්න එපාලු ඒ කියන්නේ දඩයක් කන්න වෙයි මෙතනින් U-turn එක ගැහුවොත් කමන්නේ ඔන්න දඩයක් ආගෙන හරි අපි ගහමුකෝ නේද ගේම් එක මේක රිවර්ස් කරන්න ගොඩක් අමාරුයි මොකද හැන්ඩලින් එහෙම මදි දඩයක් එන්නේ U-turn ගහන්න එපා කියලා විතරයිනේ තිබ්බේ U-turn ගහුවොත් දඩ ගන්නවා කියලා එක තිබ්බේ නෑ නේද අන්න ඒක දැම්මත් තියෙන්න පුළුවන් නම් දැන් නම් මම මෙතන නවත්තනවා ආයි මිෂන් එක කම්ප්ලීට් වුනේ නැතත් කම්ප්ලීට් වුණත් මම බස් එක මෙතන නවත්තලා වීඩියෝ එක ඉවර කරනවා මොකද මටත් කියලා මේ හැම වෙලාවෙම ආන්න ඉතින් දැක්කනේ කලින් ඔන්න ඉතින් කිව්වත් අගේ ගානට බස් එක නතර කරා අපි එන්ජින් එක ඔෆ් කළා සිග්නල් ඔෆ් කළා මිනිස්සු ටික බස්සමු ඉතින් මෙච්චර දෙයක් කළත් මට 12000 හම්බුනේ මිනිස්සු ටික ලස්සනට බහිනවා රේට් කරන්න ඕනේ අපි ලේට කරමු මිනිස්සු ටික බෑරි වරයි හරි ඉතින් එහෙනම් යාළුවනේ ඉතින් අද අපි ප්ලේ කරේ ලස්සන බස් ගේම් එකක් ඉතින් හොඳයි කියලා හිතනවා මේක මොකද්ද ලෝ කොස්ට්ද මොකක්ද එකක් ගහලා තිනවා එයා සස්පෙන්ෂන් බස් එකක් ඉතින් යාළුවනේ මේකේ සුපිරි කැමරා views ටිකක් නම් තිබ්බා මේකේ මේ පරිවිස් සාට් මොකක් හරි හොම එකක් ගහලා තියෙනවා ඉතින් බලමු නේද ඉතින් අපි බලමු බස් එක මොඩිෆයි කරගන්න පුළුවන් වේද කියලා එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් මගේ යාළුවෝ හැමෝම පරිස්සමෙන් ඉන්න මම ඩබල් එස් ගේමර්ස්